අරගෙන යනවා අඹේවෙල ෆාම් එක බලන්න. ඔයාලා ගිහිල්ලා ඇති. ඒත් මට හිතෙනවා ඔයාලගේ චූටි බබාලට ඉස්කෝලේ යන ළමයිට ගොඩාක් වැදගත් දේවල් ටිකක් මෙතන ඉගෙන ගන්න පුළුවන් ඇති කියලා. අපි මේ යන්නේ අඹේවෙල මිල්ක් ෆාම් එක බලන්න. බලන්නකෝ මේ තියෙන්නේ එළදෙන්නුන්ගෙන් කිරි අරගන්න ස්ථානය. කියන්නේ කිරි දොවන ස්ථානය. මේ බලන්න මේ කොටාරියක් මෙතන එළදෙන්නු ඉන්නවා. මේ වගේ බිල්ඩින් 4ක විතර එළදෙන්නු මෙහෙම මේ විදිහට ඉන්නවා. සාමාන්‍යයෙන් එළදෙන්නු 1000ක් විතර අපිට බලා ගන්න පුළුවන් මෙතනට ගියොත්. මෙයාලගෙන් තමයි අපි කිරි දොවලා ගන්නෙ. මේ තියෙන්නේ කිරි දොවන ස්ථානය. මේ බලන්න මේ විදිහට මැෂින්ස් අය කරලා මේ තැනට තමයි එළදෙන්නු ඇවිල්ලා කිරි දීලා යන්නේ. බලන්නකෝ හරීම හීලෑ සත්තු නේද? මේ විදිහට එයාලා ඇවිල්ලා මේ මැෂින් වල තියෙන කවුළු වලට හරීම පිළිවෙලකට එයාලා ඉන්නවා. බලන්න එයාලා මේ ඉන්නේ මොනවා කරන කම්ද කියලාද දන්නවද? කිරි දොවනකල්. ඔයාලත් මේ වගේ දේවල් දැකලා ඇති. ඒත් මට හිතුණා මේ වගේ වීඩියෝ එකක් ඔයාලා බලන්න ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා. අපි කඩෙන් ගන්න ෆ්‍රෙෂ් මිල්ක්, යෝගට්, මේ වගේ කිරි වලින් හැදෙන දේවල් හදන්නේ මේ ස්ථානයේ. බලන්නකෝ හරිම පිළිවෙලට කිරි දොවනකන් ඉඳලා මේ අය යන ලස්සන. මේගොල්ලෝ ගොඩාක් හීලෑ සත්තු. කිසිම කරදරයක් නෑ. ඒ විදිහටම එයාලා පුරුදු පුහුණු කරලා තියෙනවා. මේ තියෙන්නේ කිරි දොවන ස්ථානය. බලන්න පිළිවෙලකට එළදෙන්නු පිළිවෙලකට පොලිමේ ලස්සනට එනවා. මේ තියෙන්නේ ඊට පස්සේ කිරි මැෂින් හයි කරපු ස්ථානය. ඔයාලට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි කියලා හිතෙනවා. ලයික් කරලා මගේ channel එක subscribe කරන්න. ස්තුතියි.